කොහොමද බලන්න මාළුන්ගේ ක්වොලිටි එක. මාර ඇක්ටිව් මාළු ටිකක් ඉන්නේ. මාළු 10ක් වගේ තමයි ඉතුරුලා ඉන්නේ. මොන කෙනෙක් ඉන්නව නම් ඉතින් මන්ට ඇවිල්ලා ගන්නවා. දැන් ඉතින් මේ ටැංකියට තව මාළු සෙට් එකක් දාන්න ඕනේ. ඒකින් ඉතින් ඉක්මනට ඒක කරගන්න ඕනේ. තව මාළු 10ක් වගේ ඉන්නවා. මේ කැමති කෙනෙක් ඉන්නව නම් ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන් සීඩර් මිල්ට. WhatsApp නම්බරේ දාන්නම්, මේ මෙසේජ් එකක් දාන්න. ඩෙලිවරි කරන්නේ. ඉස්සරහින් බලමු. වෙනදි ක්වොලිටි කොහොමද කියලා. මාළු ටික මාරම ක්වොලිටි. හොඳ ඇක්ටිව් පිට ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා මගේ මඩ පොකුණෙන් අල්ලපු පොඩි සයිස් ප්ලේටි ටිකක්. තාම බ්‍රීඩින් වලට සුදුසු නෑ. පොඩි සයිස් ප්ලේටි ටිකක් ඉන්නේ. මේ ඉන්නේ මගේ අර මම කිව්වා ඔයාලට මගේ මඩ පොකුණට මං ලොකු ප්ලේටි ජෝඩු 5ක් විතර දැම්මා. ඊට පස්සේ ටික කාලයක් බලනකොට උන් ටික බෝ වෙලා තිබුණා. වලේම ඒ බෝ වෙලා වලේම ඉපදිලා වලේම ලොකු වෙච්ච පැටව ටිකක් තමයි මම මේ ඇල්ලුවේ. මොකද ඒකේ දැන් මාළු වැඩි අර මොලි සෙට් එක ලොකු වෙන්නේ නැහැ. මේ කට්ටිය තමයි කන්නේ කෑම දැම්මම පස්සේ. ඒ කෑමම පොඩ්ඩක් වලට බහැලි වෙලා මේ දාන්නේ මේ ඇල්ලුවේ ප්ලේටි ටික. මේක පොඩි ගානකට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ජෝඩ්ඩ. මොකද තාම පොඩි සයිස් එකේ ඉන්නේ. තාම මාසයක් විතර යනවා හොඳ ෆුල් සයිස් එකට එන්න. ඉතින් පොඩි ගානකට දෙන්න පුළුවන්. ෆෝන් නම්බරයට මෙසේජ් එකක් දාන්න. ඉතින් ඉන්නවා මාළු 70ක්. මාළු 70ක් ඉන්නවා. මේ තැඹිලි පාට ප්ලේටි එක තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මාළු 70ක් ඉන්නවා. ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවනම් පොඩි ගානක් දීලා මේ ගෙනියන්න මං දාන්න. මේ දාන්න WhatsApp එකට මෙසේජ් එකක් දාන්න මට. මම නම්බරේ දාන්නම්.